good morning යාළුවනේ සුබ දවසක් වේවා යාළුවා හැමෝටම. ඔන්න මම අද හදන්න යනවා රයිස් එකක් කිව්වට ඉතුරු වෙලා තියෙන බත් වලින් තමයි අද හදන්න යන අපරාධ විසික් කරන්න ඕනේ නැහැ නේද? ඒ නිසා මම අද මේ තෙල් ටිකක් දාලා ගන්න යන්නේ උයපු බත් වලට. මම දැන් තෙල් ටික ලිපේ තියලා ඒකට දානවා බෑටි ටිකක්. දැන් අප ටික පුපුරලා ඉවරයි. පස්සේ මම මේකට දානවා සුදු ලුණු ටිකක් දානවා. සුදු ලුණු ටික තව පොඩ්ඩක් පැදගෙන එනකොට මම මේකට දානවා රම්පෙයි කරපිංචයි පොඩ්ඩක් දානවා. දැන් මේක බැදිලා තියෙන්නේ ටිකක්. ඊට පස්සේ මම මේකට දානවා කපාගත්ත කැරට් ටිකක්. ඊට පස්සේ දානවා තව ගොංජි කල් 3-4ක්. අය දානවා ගෝව චුට්ටක් කපලා. එලා දැන් මේක මුලින් කවලම් කරගන්න ඕනේ. දැන් මේකට දානවා මම කහ කුඩු චුට්ටක් වෙන්න දානවා. ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් දානවා. කැලි මිරිස් පොඩ්ඩක් විතර දානවා. සැර වැඩි වෙනොත් කන්න බෑ. දැන් මේක තරමක් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මම මේකට දාගන්නවා ලීස් චුට්ටකුත් දානවා. දාලා එකත් හොඳට මම කවලම් කරගන්නවා. දැන් මෙතන තියෙනවා මම ගහගත්තු බිත්තරයක් දෙකක් තියෙනවා. දැන් එකක් දාලා අපි කවලම් කරගමු හොඳට. මෙහෙම කළා මේක ඔක්කොම එකට දාලා දැන් පිටරත් එක්කම හොඳට කවලම් කරගමු. දැන් මේ ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ ටික දාන්න බැදිලා තියෙන්නේ. මම දැන් මේකට දානවා අර බත් එක, මේ සම්බ බත් එකක් මේක. මම මේ බත් එක දානවා. දාලා දැන් හොඳට කවලම් කරගන්න ඕනේ යාළුවනේ. මම දැන් මේකට දානවා සෝයා සෝස් පොඩ්ඩක් විතර දානවා. ගොඩක් දාන්න එපා. දාලා එකත් කවලම් කරගන්න. දැන් අපිට ටිකක් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. හරිම සුවඳයි. මං හිතනවා අපරාධේ අපි විසික් කරන්නේ ඉතුරු වෙන බත් එහෙම හැමදේම ගණන් කාලේ මේ වගේ බත් එකක් හදාගත්තාම අපිට උදේ කෑමට ගන්න පුළුවන් නේද? එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. හරිසමින් ඉන්න, සතුටින් ඉන්න. ආයතනයේ ගොඩක්